ඔය ගංජා ගහපු යාළුවෝ ඇපදෙන්න එනවද? කුඩු පැකට් එකට සෙට් වෙච්ච උන් ඇපදෙන්න එනවද? මොකක් කරි වුණාම පුතේ මොකෙක් ඔක තේරෙන්නේ නැහැ නේ මේ කොල්ලොන්ට ඒකනේ කියන්නේ. දෙයක් වුණාට පස්සේ ඉන්නේ අම්මයි තාත්තයි කසාද මැදලා නම් බිරිඳයි විතරයි. ඔච්චරයි. ඒ වුණාට හපංකම් පාන්නේ කාටද? අම්මටයි තාත්තටයි බිරිඳටයි. අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න. නේ ඔය හරි ආදරෙන් ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ. මම මේ අලුත්ගම තරුණ මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරනවා. දැන් අද නොවැම්බර්නේ මම ජනවාරි 25 එනවා උඩකොටුවේ පන්සලට බණකට. ඉරිදා කට්ටියම එන්න ඕනේ. ඔය එතකොට මට මේක ආයෙත් අලුත් කරන්න පුළුවන්. මතක තියාගන්න. හෙට ඉඳන් ජීවිතේ මුස්පේන්තුකම පිරিলা නම් තියෙන්නේ. දන්නවනේ මුස්පේන්තුකම කියන්නේ මොකද්ද කියලා. ඔය ඉන්නේ කෙල ඉන්නේ මොකවත් කරන්න බැරුව. පාන්දර 2-3 වෙනකම් ෆෝන් නොබනවනේ. තල්ලු කර කර ඉන්නවා. යකඩ කපනේ වයි ඔයනේ ලුණු කපනේ වයි සර්පෝ තම්බනේ ඕනේ බලන්න. උදේ 10ට විතර නැගිටින්නේ. ඔහොම හරියන්නේ. තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. එට ඉඳන් කිසි කෙනෙකුගේ සිගරට් එකක් බොන්නේ නැහැ. ලැජ්ජ නැද්ද එකයි සිගරට් කෑලි බොන්න? එකයි බයිසිකල් වල නැගලා යන්න. පස්සෙන් යන්න. උල්ලි වැඩක් කරලා හරි කමන්නේ හැන්දෑවේ ගෙදර ඇවිල්ලා කරන්න තියෙන යුතුයකම් ටික කරලා. ඔය සමහර තාත්තලා බලන්නකො වැඩ ඇරිලා එනවයි යනවයි දෙකම එකයිනේ. තාත්තලා හිතන් ඉන්නේ පොරවල් ගියේ නැත්නම් අරුන්ට වෙරි වෙන්නේ නැහැ කියලා. කාටද යාළුවන්ට? කොල්ලොන්ටත් ඕක තියෙන ලෙඩක්. කොල්ලෝ හිතන් ඉන්නේ යාළුවෝ තරහ වෙනවලු ගියේ නැත්තම්. පුතේ හොඳට කල්පනා කරන්න. මට මාතර තරුණේ කියනවා මෙහෙත් වැල්ලට කිට්ටුයිනේ. අමුදුරනේ පුදුම යාළුවෝ කන්දක්ලු හිටි. අසත් පුරුෂයන්ගේ අසුරේ ප්‍රතිඵලය තමයි පිරිඳ නැති වෙනවා. දරුවෝ නැති වෙනවා. දෙමව්පියෝ නැති වෙනවා. සමාජය නැති වෙනවා. පන්සල නැති වෙනවා. අන්තිමේ අපිත් නැති වෙනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? කවුද ප්‍රිය කරන්නේ? සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න. ඔය එක ජරා ගොඩවල් වලට අහු වෙන්න එපා. හරි හොඳට ඉන්න. හොඳට මහන්සි වෙන්න, හොඳට හම්බ කරන්න ඕනේ. හොඳට හම්බ කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව අර ජරාවටපත් වුණාට පස්සේ කවුරුවත් නැහැ. අර තාත්තා කියනවා හාමුදුරුවනේ මගේ ඉඩ කඩන් දැන් මට මතක් වෙන්නේ. යාළුවෝ ඉන්නවද? අර තරුණ මේක ටිකක් හොඳට මතක තියාගන්න ඕන. ඔය හැම සතියන්තෙම ටවුන් එකට යන්න බෑනේ ඇයි? ළමයි පන්ති ඇවිල්ලා. අනේ මෙහෙ ගොම් පැටව කොල්ලෝ ඉන්නවා. එහුන් අත කපා ගන්නවා පොඩ්ඩ බැයිනා. දැකලා නැද්ද? දෙන්න නම් හිතනවා පින්නතුනේ. ඔය පිරුවෙන් ඇරලා යනකොට යන මට ඉතින් අර කෙල්ලෙක් ඉස්සරහ මේක අතුල්ලා ගන්නවා අත මොකෙන් හරි වීදුරු කට්ටකින්. ගොන් කම්පුදේවා. කොල්ලෙක් වුණාම ඔච්චර බූරුවෙක් විදියට හැසිරෙන්න ඕනද? ඔය ගොන් වැඩ කරන්නේ නැහැ හොඳ. තරුණයෙක් වුණාම හොඳ ජවයක් කොල්ලන්ට හොඳ පෞරුෂයක් තියෙන්න එපැයි. දැක්කද අර ගම්පොළ අවුරුදු 16 කෙල්ලගේ බෙල්ල කැපුවා. කවුද කැපුවේ? කොල්ලට අවුරුදු 27යි. එම කවදාවත් ඔය දේවල් ලං කරන්න යන්න එපා. අම්මා තාත්තා ගැන හිතන්න. සේරටම කලින් තමන් ගැන හිතන්න.
අඳින්න ඩෙනිම් 3ක් නැහැ. මගුල් කණ්ඩ කතාව. මේ පින්නතුනේ මේ සාජහල්ලා වෙන්න හදනවානේ.